දවසේ ඔබ සමග ගන්නට අපට හිතුණා එක රාජාවිලිය 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 24 වෙනි පදය දක්වා තිබෙන කරුණු ටිකක් අධ්‍යයනය කර ඔබ සමග බෙදා ගන්නට. මේ ස්ථානයේ දක්වන දේ වචනේ රාජාවලිය 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ විලස කියා තිබෙනවා. යුරෝපියන් සුන්දරම ඔප්පු කරමින් පූජාසනයේ සිටිදී දෙවියන් වහන්සේගේ මානසික ස්වාමීන් වහන්සේගේ ආඥා පිට යූදා සිට බෙතෙල්ට ඇවි ස්වාමීන් වහන්සේගේ ආඥා පිට පූජාසිට විරුද්ධව නොරගසා එම්බා පූජාසිනි ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. යොසියා නම් වූ පුත්‍රයෙක් දාවිද්ගේ වංශයේ ඉපද නුඹ පිට සුන්දදුම් උපකරන පුස්තක වල පූජාසනේ නුඹ පිට පූජා කරන්නේ. කියන්නේ මෙතන මේ පූජාසනයට විරුද්ධව විනිශ්චය දේශනා කරනවා. අපි දකිනවා මේ යෙරෝබෙම් නැමැති රජතුමා දෙවියන් වහන්සේට විරුද්ධව රූප නමස්කාරය බිල් කරමින් මේ මිනිස්යන්ව දෙවියන් වහන්සේගේ ඈත මුලාවට ගෙන එන්නේ මිනිස්යාට විරුද්ධවයි මේ දෙවියන් වහන්සේගේ ප්‍රපෝතතුමා අනාගත වක්තර ඇවිල්ලා උන්ට විරුද්ධව ඒ ස්ථානේ කතා කරන්නේ. එවිට අපි දකිනවා ඒ රජතුමා පස්තේ වුණා නෙවෙයි දුක් වුණා නෙවෙයි ਉਹ කෝපයටපත් වෙනවා. ਉਹ 13 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙලෙස කියා තිබෙනවා. දෙවියන් වහන්සේගේ මිනිසයා බෙතෙල් පූජාසයට විරුද්ධව මොරගසා කී වචනය යෙරෝබෙම් රජු ඇසු විට ඔහු පූජාසන වෙතින් තමාගේ අත දිගු කර ඔහුව අල්ලා ගැනීමයි කීවේය. ඔහුට විරුද්ධව දිගු කළ තමාගේ අත දෙවනුව නමා ගන්න බැරි ලෙස බේරුණේය. අපි මේ ස්ථානේ දකිනවා. ඒ වැරදි පාපයට විරුද්ධව මොරගසා අනාගත වාක්‍ය කිව්වා වූ ඒ දෙවියන් වහන්සේගේ මනුස්සයට විරුද්ධව රජතමේ තමාගේ අත දික් කරන විටදී ඒ අත වීලී භාවයට පත් වෙනවා. අපි දකිනවා පසුව ඔහු ඒ අනාගත වස්තු දෙස හැරි කන්නලව් කරනවා, වැගපත් වෙනවා, අසන්න භාවයට පත් වෙනවා. ඔහු කියනවා මෙලෙස හයවෙනි පරිච්ඡේදයේ පදය 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. රජතමේ දෙවියන් වහන්සේගේ මිනිසයාට කතා කොට මාගේ අත සුව වෙන පිණිස නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාඥා කරන්නේ කීවේය. අපි මේ ස්ථානේ දකිනවා. ඔහු කුමක්ද කරන්නේ? ඔහු මේ මොහොතේ ඔහුතුල පසුතැවිල්ලක්වත් ඔහු කලාව දේ ගැන ඔහු දුක් වීමක්වත් සිත් හැරීමක් මේ කිසිමක් වෙන්නේ නැහැ. නමුත් ඔහුට ඒ අවස්ථාවේ සුදුන්නා වූ ඒ తాවකාලික කියන්නේ ඔහුගේ අංග විකල් භාවයෙන් නිදහස් වීමයි ඔහුට අවශ්‍ය. දැනට තිබෙන ප්‍රශ්නය ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ උදාස ඔහු පිටට ආවේ ඔහු ඉම ක්‍රියාවෙන් සිත් හැරි නැවත ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය අලුත් කරගන්නට ලැබුණු අවස්ථාවක්. නමුත් ඔහු ඒ උදාසෙන් එළියට එන්නට හදනවා මිසක් ඒ උදාසට හේතු වූ සිත් හැරීමටවත් ඒ පව් කියා දීමටවත් උනන්දු වෙන්නේ නැහැ. අද බොහෝ මිනිසයන් බොහෝ අවස්ථාවල දෙවියන් වහන්සේට අපිකරු වෙමින් උන්වහන්සේගේ උදාසට ලක් වෙනවා. උන්වහන්සේගේ උදාස අපගෙන් පලි ගන්න නොවේ. පියෙක් තමගේ දරුවාට ආදරය කරන්නාසේ ආදරයට තරවට කරන්නාසේ මේ අවස්ථාවේදී මේ රාජ්‍යතුමාව ඔබ හරවා ගන්නට සිත් හැරීමට ලක් කරන අවස්ථාවක්. නමුත් ඒ උදාසී විපාකයෙන් ඔහු නිදහස් වෙන්න උත්සාහ කළා මිස ඔහු ඒ ගැඹුරු පසුතැවිල්ලවත් සිත් හැරීමවත් නැවත ජීවනයේ අත්දැකීමටවත් ඔහු උනන්දු වුණේ නැහැ. නමුත් දකින්න ඔහුගේ ඉල්ලීම අසා ඒ අනාගත වක්තරු උන්වහන්සේට යාඥා කරනවා. ඒ ස්ථාන අපි දකිනවා ඒ පදයේ ඉතුරු කොටස බලන විටදී දෙවියන් වහන්සේගේ මිනිසයා ස්වාමීන් වහන්සේට කන්නලෝ කලේය. එවිට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය. සුවුණා. පෙර තිබුණාසේ අත සුව වුණා. නමුත් අපි දකිනවා රජතුමා කියනවා මෙලෙස රජද මා සමග ගෙදර ඇවිත් විඩ හැර ගන්න. නුඹට ප්‍රසාද පණුරක් දෙමි දෙවියන් වහන්සේගේ මිනිසයාට කීවේය. දෙවියන් වහන්සේගේ මිනිසයා නුඹ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම නුඹ සමග එහි නොයෙමි. මේ ස්ථානයේ මා විසින් කෑම කන්නවත් වතුර බොන්නේවත් නැත. මක් නිසාද ස්වාමීන් වහන්සේගේ වචනය මට මෙසේ අනකොට නුඹ කෑම කන්නවත් වතුර බොන්නවත් නුඹ මගෙන් හැරී එන්නවත් එපා කියා මට කියන ලද්දේ රජුට කීවේය. මෙසේ ඔහු බෙතෙල්ට මාර්ගයේ නැවත නොගොස් වෙන මාර්ගයෙන් ගියේය. ඇත්තට රජතුමා මේ බලාපොරොත්තු වෙන්නේ පසුතැවීම සිත් හැරීම. නමුත් ඔහු එහෙම නෙවෙයි. අනාගත වක්තෘට මොකද්ද අපි කියනවා
පගාව දීලා, ඔහුට කෑමක් දීලා, ඔහුට යම් මුදලක් දීලා සේව් වෙන්න. නමුත් අනාගත වක්තුරුට මේ අවස්ථාවේදී කියන්නේ කුමක්ද? ඔහු කියනවා ඔබේ රටෙන් භාගයක් දුන්නා මම ගන්නෙ නෑ. ඇයි? ස්වාමීන් වහන්සේ මට එපා කියලා තිබුණා. එසේ නැත්නම් ගන්නවා කියන එකයි. ඇත්තට අනාගත වක්තුරේ මොහොතේ ස්වාමීන් වහන්සේත් එක්ක එකම ආත්මයේ ඉන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ දකින්න විදියට දකින්න අවශ්‍යයි. හරිනම් කියන්න අවශ්‍යයි. නුඹේ පාන්දර නෙමෙයි නුඹ සිත් හැරියා. නුඹ ක්‍රියාවෙන් පසුතැවිලි වෙනවා. දේව උදාසින් එළියට එන්නට අවශ්‍ය දේවල් කරන්නට. නමුත් අනාගත වක්තුරු ස්වාමීන් වහන්සේත් එක්ක අධ්‍යාත්මයෙන් සිටියන එවැනි ප්‍රකාශන ස්වාමීන් වහන්සේගේ හදවතේ ප්‍රකාශයන් මොහුගේ මුඛයෙන් පිට වෙන්න ඕන. නමුත් ඔහු මත පිට ප්‍රකාශය කරන්නේ මෙවැනි පුද්ගලයන් අපි දේව වචනේ දකින්න පුළුවන්. බොහෝ මනුෂ්‍යයන් දකින්න පුළුවන්. අපි දකිනවා ගණන් කතාවේ 22 වෙනි පරිච්ඡේදයේ එවැනි පුද්ගලෙක්ව අපට බලා ගන්නට පුළුවන්. අපි දකිනවා ගණන් කතාව 22 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයයි 14 වෙනි පදයයි කියවෙන විට බාල මුදේ නැගිට බාලක අධිපතිට කතා කොට නුඹලාගේ දේශයට යන්න මක් නිසාද නුඹලා සමග යන්න ස්වාමින් වහන්සේ මට ඉඩ නොදැනසේකයි කිව්වේ. දැන් අපි 12 වෙනි පදයයි 13 වෙනි පදයයි කියවෙන විට දෙවියන් වහන්සේ ඔවුන් සමග නොයන්න ඒ සෙනගට සාප කරන්න මක් නිසාද ඔවුන් ආශිර්වාද ලත් සෙනගක් යයි බාලන්ට කීසේක. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අනාගත වක්තුරු අඬ ගන්නවා ඉස්රායෙල් සෙනගට සාප කරන්නට. ඒ පිළියම් නැමැති ඒ බාලම් නැමැති අනාගත වක්තුරුව ඔහුට ඔහුගෙන් දෙවියන් වහන්සේගෙන් අසනවා. මේක දෙවියන් වහන්සේගෙන් අසන්න දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේගෙන් අසනවා ස්වාමිනී මං ඉස්රායෙල් සෙනගට සාප කරන්නට මොහොන් සමග යන්නද කියලා. ඒක අසන්න අවශ්‍ය දෙයක්ද? ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරපු සෙනගක්. නමුත් ස්වාමීන් වහන්සේ කියන යන්න එපා කියලා. එවිට මොකක්ද කියන්නේ? ඒ අධිපතින්ට මොහොප්පි අධිපතින්ට මොකක්ද කියන්නේ? බාලා මුදේශ නැගිට බාලගේ අධිපතින්ට කතා කොට නුඹලාගේ දේශයට යන්න මක් නිසාද නුඹලා සමග යන්න ස්වාමීන් වහන්සේ මට ඉඩ නොදැනසේකයි කිව්වේ. නැත්නම් මක් කරනවා. එකම ආත්මෙ සිටින්න ස්වාමීන් වහන්සේ බලන්න ආසේ බැලීම. නමුත් මෙතන එහෙම දෙයක් සිදු වුණේ නැහැ. අපි දකිනවා අනාගත වක්තුරු එලෙස කියලා ඔහු ගමන යනවා. නමුත් ඔහු අධ්‍යාත්මයෙන් දෙය කරන්නේ බාහිරද කරන්නේ. අපි තාදුරට බැලුවොත් ඒ 13 වෙනි එක රාජාවලියේ 13 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ දෙස බලන විට මෙලෙස කියා තිබෙනවා. බෙතෙල් මහල් පොපත කෙනෙක් වාසය කළේය. ඔහුගේ පුත්‍රයන්ගේ එක්කෙනෙක් ඇවිත් දෙවියන් වහන්සේගේ මනුස්සයා එදා බෙතෙල් කළ සීල ක්‍රියාවන් ඔහුට කීවේය. ඔහු විසින් රජුට කී වචනයද ඔහු තමුන්ගේ පියාට කීවෝය. ඔවුන්ගේ පියා ඔහු කුයිමගින් ගියේද ඔවුන්ගෙන් ඇසුවේය. යූදා සිට අහ දෙවියන් වහන්සේගේ මනුස්සයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නා ලද්දේය. මට කොටලුවා සූදානම් කර දෙන්නේ ඔහු තමාගේ පුත්‍රයන්ට කීයේ. ඔහුට කොටලුවා සූදානම් කර දෙන විට ඔහු ඌ පිට නැගී දෙවියන් වහන්සේගේ මනුස්සයා පස්සේ ගොස් ඔහු ආලෝන ගහක යට ඉන්නවා දැක යූදා සිට ආ දෙවියන් වහන්සේගේ මනුස්සයා නුඹදේ ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේ. මේ විස්තරي දකින්නවා. ඒ බෙතෙලින් හැරි ආවට පස්සේ ඒ රජතුමාව සුව කරලා ඒ කිව්වා වූ අනාගත වාක්‍ය ටික කියලා ඔහු ආවට පස්සු මගේ එන විටදී ඒ ස්ථානට ඒ දේශයේ බෙතෙල් වලම ඉන්නවා තවත් අනාගත වක්තුරු කෙනෙක්. ඔහුට දෙවියන් වහන්සේ කතා කළේ නැහැ. නමුත් ඒ අනාගත වක්තුරුන්ගේ පුත්‍රයන් එවැනි වැරදි පූජාසනයට ගිහින් ඔවුන් සහභාගී වෙලා හිටියා. ඔවුන් පැමිණ තමාගේ පියාවනේ එම අනාගත වක්තුරුන්ට මේ වචනේ ටික කියන විටදී ඔහු සූදානම් වෙලා මේ අනාගත වක්තුරු මේ සොයාගෙන යනවා. ඇවිල්ලා හම්බෙලා නුඹද ඒ අනාගත වක්තුරු කියලා. ඔහු මමයි කියනවා. එවිට අපි දකිනවා ඊස්ථානේ කියා තිබෙනවා 15 වෙනි පදයේ 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි රාජාවලියේ. එවිට ඔහු මා සමග ගෙදර ඇවිත් කැම කන්නේ උට කීවේය. ඔහුද නුඹ සමග හැරියෙන්න නුඹේ ගෙදරට ඇතුල් වෙන්නවත් මට නොපිළිවෙන්න. මේ ස්ථානයේ නුඹ සමග කෑම නොකමි වතුර නොබමි. මක් නිසාද නුඹ එහි කෑම කන්නේවත් වතුර බොන්නවත් නුඹ යන මාර්ගය හැරියනවත් එපැයි ස්වාමීන් වහන්සේගේ වචනේ මට කියනලා දේ කීවේය. අනිත් අනාගත වක්තුරුට කියනවා රජතුමාට කියපු වචනේ. මිත්‍රය මෙතන මොකද්ද වෙන්නේ?
අර රජතුමා තුලින් කවුද මේ අනාගත වක්තුන්ට කතා කළේ ඇවිල්ලා කෑම කන්න. නව ඔතනින් ඔහු බේරිලා පැමිණියා. තවත් ස්වරූපයකින් ඒ හඬම පැමිණෙනවා. ඉස්සර රජතුලින් ඒ හඬ ආවේ එන්න කන්න. දැන් එතනින් ඔහු ගැලවුණා. නැවත එනවා අනාගත වක්තුරුගේ ස්වරූපේ. එවි කියන විටදී ඔහු කියනවා නෑ මම කන්නේ නෑ මේමයි කියලා. එතකොට අනාගත වක්තුරු කියනවා මෙලෙස 18 වෙනි පදයේ දැස බලන්න. එවිට ඔහු මමත් නුඹ වගේම අනාගත වක්තුරු කෙනෙක්. දේවදූතෙක් ස්වාමීන් වහන්සේගේ වචනේ මට කතා කොට ඔහු කෑම කන පිණිස වතුර බොන පිණිස නුඹේ ගෙදරට කැඳවගෙන එන්නේ කියා කීවේය. ඔහුට කීවේය. ඔහුට කීවේ බොරිය. මෙසේ ඔහු සමග හැරී ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවිය. මිත්‍රය බලන්න අනාගත වක්තුරු තමයි නම් කියන්නේ අනාගත වාක්‍යයක් කියන්නේ ඉල්ද්‍රවීමක් නෙමෙයි. ඔහු කීපේක ඇත්ත. ඔහු අර අනිත් අනාගත වක්තුරු එක කියන්නේ මමත් අනාගත වක්තුරු කෙනෙක් ඒක ඇත්ත. නමුත් ඔහු කියන්නේ අනාගත වාක්‍යයක්. ඔහු යැවේ දෙවියන් වහන්සේද. නමුත් මේ අකීකුරු පොපේතුමා අර බොරු අනාගත වක්තුරුගේ වචනේ විශ්වාස කරනවා. ඔහුට ස්වාමීන් වහන්සේගේ හඬට සංවේදීව ස්ථිරව සිටින්න තිබ්බා. නැවත ආවව හඬට ඔහු ස්වාමීන් වහන්සේගේ විමසන්න තිබ්බා. ඔහු නැවත අර බොරු අනාගත වක්තුරු කියනවා වචනේ අසාගෙන ඔහු පසපස ගින් ඒ නිවෙසේ කෑම කනවා. අපි දකිනවා ස්වාමීන් වහන්සේ එපා කියවපු ඒ ස්ථානයේ කෑම කනවා. නමුත් අපි දකිනවා 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ එක්වෙනි පදයේ මෙලෙස කියා තිබෙනවා. යූදා සිට ආ දෙවියන් වහන්සේගේ මිනිසයාට ඔහු මොරගසා ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. නුඹ ස්වාමීන් වහන්සේගේ වචනයට අකීකරුව නුඹේ දේවෝ ස්වාමීන් වහන්සේ නුඹට අනකල ආඥා ආරක්ෂා නොකොට ඇවි යම් ස්ථානයකද කෑම කන්න වතුර බොන්නත් එපායි කියන නුඹට කීසේද ඒ ස්ථානයේ නුඹ කෑම කා වතුර බී නිසා නුඹේ මලකඳ නුඹේ පේවරුගේ සෝන්ට නොපිමිනෙන්නේ කී. තවද කෑබී පසු ඔහු විසින් ආපසු කැඳවාගෙන එන පොපවතෙන්ට කොටලුවා සූදානම් කරන්නට අද්දේය. ඔහු ගියයින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මලකඳ මාර්ගයේ දමන ලද්දේ. කොටලුවා ළඟ සිටියේ. ගන්න මිත්‍රය. මේ අකීකරු අනාගත වක්තුරු. ඔහුගේ සුරක්ෂිතභාවය ඔහු නැති කරගත්තා. ඔහු අර බුරු අනාගත වක්තුරු කිව්වා වචනයට මුලා වෙලා ඔහු සමග ගිහිල්ලා ඒ ස්ථානයේ කෑම කාලා වතුර බීලා ඉවරවට පස්සේ ඒ බොරු අනාගත වක්තුරු තුලම නැවත සැබෑ අනාගත වාක්‍යය කියනවා. මොකද්ද? මේ අකීකුරු අනාගත වක්තුරු තුමාට කියනවා නුඹේ පියවරුන්ගේ සෝනට නුඹේ ශරීරය ඇතුළු වන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මගදී විනාශ වීම, ඒ වගේම මගදී සිංහේ කම් ඒ අනාගත ඔහු මරා දැම්මා. අපි දකින්නේ මෙතන කවුද මුලා වුනේ? අනාගත වක්තුරු කෙනෙක්. රජතුමාට අභියෝග කළ, රජතුමාගේ අත සුව කළ අනාගත වක්තුරු කෙනෙක්. තව බොරු කියන අනාගත වක්තුරියේදී ඔහු මුලා වුණා. සෙනෙහවන්තේ මොහුට මේමන ඔබටයි අපටයි කොහොමද? මේ අනාගත වක්තුරු කෙනෙක් මුලා වෙන්නේ. මොකද? අවදිව සිටී. ඔහු අනාගත වක්තුරු ඔහුගේ වස්ත්‍රය අනාගත වස්ත්‍රය. දේවවචනේ කියා තිබෙනවා. මනුෂ්‍යයන්ට හරිය පේන මාවතක් ඇත. ඒ කෙලවර විනාශය කියලා. මොහු දුටු පමණින් ඇත්ත මොහු අනාගත වක්තුරු කෙනෙක්. නම ඔහුගේ හඬ දේව හඬ. ඒ කෙලවර විනාශය. මුලා වුණා. එකම ආත්මේ ස්වාමීන් වහන්සේ සමග අපි සිටීමට අවශ්‍යයි. අපි දකින ගොඩාක් අවස්ථාවල මට මතකයි මගේ පියාගේ කතාවක්. මගේ පියා දේ වචනේ ගැඹුරට දන්න මිනිස්සෙක් නෙවෙයි. නමුත් ඕක දවසක් ඕක කිතුනේ ඕ දන්න තරමට දේ වචනේ කියවනවා යාඥා කරනවා. දවසක් වැරදි එකිනෙමත් තිබෙන මුලාව යන්නා වූ මිනිස්සයා එවි ඌට වැරදි ඉගෙනීමක් බයිබලයේ තුලින් කතා කළා. ඔහු ටික දවසක් ඒ සංවේදී වෙලා පස්සේ ඔහුට සංවේදී වීම නැවතුණා. මගේ පියා මා සමග කිව්වා පුතේ ඔහු කියන දේවල් අහන් ඉන්න ආස
නමුත් මගේ ආත්මයට ඒවා ගෝචර වෙන්නේ නැහැ. මගේ මනසට ඒක පෙන්නට ආත්මය ඒක එපා කරනවා. ආත්මයට සමාදානයක් නැහැ. ඒ නිසා ඒ හඬ ඒ කිනි වලින් මම මග ඇරලා එයින් ඉවත් වුණා කියලා. දේව වචනේ කියත් වෙනවා මාගේ ගැටලුව මාගේ හඬ අසයි කියලා. ඒ නිසා ඇත්තට ගොඩාක් මනුස්සයන්ද මුලාව යනවා. හරිද? මෙතන අනාගත වක්තෘ කෙනෙක් මුලාව යනවා. ඒ එකම ආත්මේ ස්වාමීන් වහන්සේත් එක්ක සංවේදී වෙන්න අවශ්‍යයි. අපි ගොඩක් අවදි වෙන්න අවශ්‍යයි මෙවැනි කාලවල. මුලාව වීමට අසු නොවි ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අවදි ගමන් කිරීමයි දේව කැමැත්ත. ඒ නිසා සිනේවන්තය අපි ඔබේ යාඥා කරන මේ මොහොතේ ඔබ මේ කාලවල විමසිලිමින් ඔබට ඔබගේ පොදවතුමා ඇති ඔබ හරි මාවතේ නිවැරදි මාවතේ ආඥාන වශයෙන් ඔබ ගෙනෙනවා ඇති. ඔබ සංවේදී වෙලා කීකරු වෙලා ඔබේ ගමන යන්න විශ්වාසවන්ත වෙන්න. ස්වාමීන් වහන්සේට විශ්වාසවන්ත වෙන්න. ඔබගේ එන්ඩිරාට විශ්වාසවන්ත වෙන්න. එවැනි අවස්ථාවලදී ඔබට නොයෙක් වැරදි ඉගෙනීම් වැරදි ඉලද්‍රව්‍ය වලින් ඔබ ආරක්ෂිත ඔබගේ ආත්මය ආරක්ෂා කරගන්නට පුළුවන්. මේ නිසා තෝරා ගත්තාම පවා මුලා වෙනවා කියලා දේව වචනේ කියා තිබෙනකට දේව වචනේ පරණ ගිවිසීම ඔබ උදාහරණයක් මේ මොහොතේ දුටුවා. මේ නිසා අපි විශ්වාසී මතේ පියා සුද දෙවියන් වහන්සේ මේ ධර්ම රැක ගන්න ආරක්ෂා කරන ඔබ වාසිය සංවේදී විශ්වාසවන්ත ඔබ වාසික ආත්මය සමග එකම ආත්මය සිටිනට උපකාර කරනවා. යේසුස් වහන්සේ